අනට ඉස්සරහින් ඉස්සන්න එපා. එපා එපා. අර බාටේ. බාටේ. අපිට හම්බුණා ඩියුල් බීෆ් එකක් මේ වෙල්කම් ඩ්‍රින්ක් එකට මගේ නම ගහලා හොට් කේක් තුනක් හම්බුණා මේ ඔක්කොම වෙල්කම් වලට හම්බෙන එක තව හම්බුණා පේමට ඊට පස්සේ හම්බුණා පේර මේක තියෙන අතර මේ පැකට් එක අද හද්දා වගේ ආවේ මේ ලබනලා යද්දි මොළවැල්ල කියන මොළවැල්ල දෙමේ මට හරි අමාරුයි මේ S2 එකක් දානවා. නිින්ද ගියේ නෑ. හඳින්න නුඹ S2 එකට නැති. හැමදාම එක මඳින්න බෑනේ. තිබ්බේක කොහමද ඉදු මාරු කරන්නේ? බුන්ජෝර්නෝ ළමයි. ඔන්න අද අපි වලව එකයි යන්නේ අවිස්සාවෙල්ලේ පිහිටලා තියෙන ඩේ අවුට් එකක් යන්න තියෙන සුපිරිම තැනක් තමයි. මේකට කියන්නේ අවිස්සාවෙල්ලේ මිරිකල් රිසෝට්. ඉතින් මේකට සෝවි විතරක් නෙවෙයි මේකට සෝවිගේ මල්ලිත් එක තුනයි. ඉතින් අපි මේක ගේලන් ඉඳන් ගියේ හින්දා මේකට මල්ලිවත් අපි එක්කගෙන ගියේ. ඉතින් මේකේ සුපිරිම ෆන් එකක් ගත්තා. කියන්නේ ඩේ අවුට් එකට හරිම සාධාරණ ගානකට අපිට ගිහලා සුපිරිම ෆන් එකක් ගන්න පුළුවන් තැනක්. ඕගොල්ලොන්ට ඒක පේන්නේ. ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න මොනවා හරි අඩුපාඩු මොනවා හරි තියෙනවා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න අපි ඕගොල්ලොන්ගේ කමෙන්ට් බලලා තමයි අපි මේ අඩුපාඩු හදාගන්නේ. අනිවාර්යෙන් අමතක නොකර කමෙන්ට් එකක් දාන්න. හරවන්න. හරි වැරදුනා. ලකුණු ඉතින් සෙල්ලම් කරන්න දැන් ආපු එකේ මේ කොක් ගාලා දෙනවා එහෙම දාන්න නෑ යකෝ ඔව් ඔහොම ඔය ගහම් කරමු ටෙස්ට් නම් ආදින්න දන්නවා ඒක මම දන්නවා කරමු කිය දෙන්න කොහොම කරන්නේ හරි පිටි ඔයා දුර වැඩි ඉන්නවා සුදු වැරදි ගානවා අන්න අර මල්ල ගන්න නිකම්ම බැඩ්මින්ටන් එක අල්ලන්න ඒ කොහොමද විදියන්නේ එකයි ගත්තේ මට කිව්වේ කියලා ඕන දැන් එයත් ගහන්නේ වැටට boleh tikung lat kan මේ සුදු මේ ඔයා ඔයා මේ හැන්ඩල් තියෙන්නේ ඔයා මේ හැන්ඩල් තියෙන පැත්තේ ඒ හැන්ඩල් පින් පැත්තෙන් දාලා කරකලා ගහන්න නෑ මම අර පැත්ත ආව පැත්තට කවුද ගන්න බෝල් මල්ලි නේද මල්ලිනේ ගහන්නේ සුදු ගහන්නේ ඒ හුරු නැති හින්දා ඒක එනකම් බලන් ඉඳලා ගහන්නේ
නිකම්ම ගියා ඒක. ඕක ගෙලිවිල අතට. ගෙලිවිල අතට ගියා. ඔයාලා ලකුණු දාගත්තේ නෑනේ. ඒ මටත් දෙන්නකෝ බං. මට දෙන්න. මම මේ පාන්නේ. මම මොනවද කරන්නේ? ඔය ගහන්න. අරය මේ දෙකම කරකවනවා. හරි මම ගහන්න. ඒක කරන්නේ නැහැ මලු. මම එක. වා දාන්න ඕන වා නියම. ඔබත් අතෙන්ද. මේක කරන්නේ. ඔව්. මම ඒක පොඩ්ඩක් බලන්න. මම මේ ගහන්න ඕනේ නේද? අපල ගහන්න ඕනේ. බලන්න. ඉතින් මම මේ තියෙන්නේ. මතකත් නැවෙ ගහන්නේ. හරි. ටිකක් තියන්න. ගිහින් ආවා. ගිහිල්ලා වයි. මදුරු වීකල. වෙලා. මෙතන මෙතන ගන්න තමයි ගිල්ල ගාන විදියට පොඩ්ඩක්. දෙයකෝ මේ පැත්ත දාගන්නද මේ? පර බොඩ්නා වැඩි අතන දෙන්න විදියට. එයාලා කිලිමේට ගියා. කැපිලා තියෙන ඉරින් කැපිලා තියෙන්නේ. මේ දෙකම වෙන්නේ. ආ දාන්න දෙන්න මට දෙන්න. නෑ නෑ එක එක හරි දාගන්න ඕන. වීඩියෝ දාන්න නැතන ගෙලට. අන්න කැපුවේ. මොනතර කපා ගන්න තිබ්බේ. අයියෙන් එකක් දෙන්න. මොකද කියන්නේ? මන් දන්නේ නැහැ යාළුවා අත්‍තර යාළුවා. ඔය කොහෙන්ද තියන්නේ? හරි හරි. කොල්ලා වැඩ පෙන්නනවා. උසත් නෑ. ඒක මලකඩ කාල් තියෙන ගලියට වැටෙද්ද දන්න. ඩෝස කර ඇයි අතේ පයිරු දාවද? හරි ඊළඟට 6 වසරට එනේ උන්ට. ඇවිල්ලාද? ඊළඟට 6 වසරේ එනේ උන්ට ගන්න දෙයක් නෑනේ. හදා ගන්න කියලා හදා ගන්න දෙයක් නෑ. වොලිබෝල් කෝඩ් එක කඩනා හදාගත්ත. මම යාළුවනේ මොකද ඩේ අවුට් එක මේ අනන් මං කරගන්න ඕනේ තියෙන්නේ. එත යාළුවලා ගෙදරිට එන පුප ඉන්නවා. මම ඇගරේ කවුද ලැගරේ සෙල්ලම් මට වඩා. තෝ කවුද සෙල්ලම් කරන්නේ? මේකට නෝ. අපෝ බෑ ඒක. මේ අර වෙඩි දින එකට යන්න යන්නේ. අර දින අර කර. ස්විමින් pool එක. මේක හොඳයි. අර ප්‍රයිවට්
අයියෝ මේක ජමුර නෑ. ඇයි? අර පැත්තට. ආපෝ. අර පැත්තට. ඒ පැත්ත දිග වැඩි අරට උරු නෑනේ. ඒ පැත්තට අග්ගාලි වරයි. ඊළඟ එන්න. දෙන්නා දෙපැත්තට පීනනවානේ. වතුර නෝකට. මම මොනවද බොන්න ඕන. වතුර දෙන්න. අපිට බොනවා. බලන්න එකක් ගත්තාම අර පිටා පස්සේ වරික. වොලිබෝල් ගහන්න වෙන්නේ නැහැ වතුර. ඔව් ඔය මේ බටකොඩුවේ. විස්තර අහලා සල්ලි ගෙවමු. මම නම් මොකුත් කරන්නේ නැහැ. පර්ස් එකේ සල්ලි තියෙනවනේ. මේකේ එළිලා මේ වෙඩි තියන්නේ. ඊතල විදින්න. ඒක අරගෙනත් දන්නේ නැහැ. ගන්න. මෙතනද? මාර්ටින් එක තියෙනවා. මෙතන ඊට අමතරව රයිෆල් තියෙනවා. රයිෆල් එක තියෙනවා. ආචාර්ය එක තියෙනවා. ඒකට එක්ස්ට්‍රා පේමන්ට් එකක් කරන්න ඕනේ. ඔව්. ඒක රයිෆල් එක තියෙනවා ෂොට් ට්‍රැක් 300යි. අර ආචාර්ය එක තියෙනවා අර 4ක් 200යි. ඒ කියන්නේ සාමාන්‍ය අපි හදලා තියෙන්නේ. ඒක කිසිම කෙනෙක් 500ක් ආවෙන්න තමයි පැකේජ් හදලා තියෙන්නේ. එහෙනම් දෙන්න මෙහෙම ගන්න. ඒක 300 දෙකද? ආ. ඒත් 500 දෙක. අවුලන්නේ උණු පරිමණ හිල් වෙලා යයි. නෑ බිමට තියන්නේ. තනකොළ වලට වදින්නේ. නෑ ගහට තියන්නේ. නෑ ගහට නෙමෙයි වදින්නේ මේ හරින් එහෙ නිසා. අර මොන පාට දෙකක් වදින්නේ. අමා හුලඟ සනීපයි. අන්න දැන් වැදුනා. අනේ බෑ. අනික වැදුනා අර කියන්නේ. මගේ ඉන්නවද යන්නේ. නෑ මට එකක් තිබ්බා නෑ. මේක ඉස්සෙල්ලා. යක් වැදුනා. යාරි වැදුනා. නෑ හරි හරි. හරි හරි. වීඩියෝ කරන්න එකක් තියෙනවා. වීඩියෝ අනේ මට මුලින්ම තියන්න බෑ. හරි නේ තියෙනවා. ඊමණස බලන්න. වෙඩි තියන කලේ කීවද? අප්පා වට යත උස්සන්න බෑනේ. ඇයි? මට බෑ පොඩි නෙමෙයි මට උස්සන්න බෑ අපේ. දෙකක් දාගන්න. නූලර්. කොහොම නෙමෙයි. තාඩිය මේ කරා. මේක අතර ගන්න. අයියෙන් අදින්න. දකුණු නෑ බින්දුව ඒක කපා හරි. මෙයා ගල. කපා හරි නෑ. මේ මොකද්ද මේ ඉපයි දන්නේ නෑනේ මඩගුඩ කොච්චර ඉප
මේක මොකක්ද වෙලා තියෙන්නේ? වැටුනොත් එහෙම වැටුනොත් මට වඳුරා රිලේ ඒ වෙනකොට හිලා වෙන්නේ නැද්ද? හිලා යල්ලා දේ වෙනකොට ඕකෙත් එකකගේ අනේ කම්බේ තරමටවත් උසල මේ රාමදින්න යනවා මේ රාමදින්න යනවා මට බෑ මගේ අත අමාරු ගෙම්බෝ ඉන්න කො දැක්කා යන්න ඔව් මේ අවස්ථාවේ ලිස්සන මොකද මම මේකට කියන්නේ ඇයි යනවා අයින් අයියෝ හරි අපි අයින් එන්නේ යන්නකෝ යන්න යන්න බය නැතුව බය නැතුව යන්න ඔය බය විහිදුව යන්න ඔය යන්න ලේසි යන්න අර එන්නේ අර කකුල කෙලින් තියන්න කකුල කෙලින් තියන්න මේ අද්දේ බැලන්ස් එක දෙපැත්තට කරන්න දෙපැත්තට කර අද්දේ බැලන්ස් එක ගන්න කවුද කෙලින් යන්න හරි ඔය ටික විතරයි ඔය ටික විතරයි හෙල්ලන්නේ ඊයේ යාර හොල්ල ඔයාට හොල්ල එන්නේ එන්න එන්න වැඩි ආය යන ඉතින් එනවා ඉතින් එන්න ඔය ආවේ ආවේ अरे बाटे पत्थर भी बाटे ඕක දැන් දෙපැත්තට පැද්දෙනවා. හයියෙන් තල්ලුවක් දැම්ම චුරුස් ගාලා අර කානුව තමයි ඉන්නේ. ඇත්තෙන් නෑ යක් තේරෙන්නේ නෙමෙයි.
ඩෑන්ස් එඩිය බෑල් එක ඕක අවුරුදු උත්සවයකට හදපු එකක් මනුස්සයෝ. තියෙන කරන්න පුළුවන් ක්‍රීඩා හරි. ඕක අපිට නගින්න නෙමෙයි හදලා තියෙන විදිහ. පණ්ඩිත වැඩ කරන්න යනවා. සීතාවක කිව්වම මට පොඩි ස්ටෝරි කතාවක් මතක් වුණා. ඒ කියන්නේ දැන් අපි අවිස්සාවෙල්ල කිව්වම අපි ඕනම කෙනෙක් දන්නා බස්නාහිර පළාතේ අවිස්සාවෙල්ල තියෙන්නේ කියලා. ඉතින් මේ අවිස්සාවෙල්ල කියන්නේ ඈත කාලේ සීතාවකට. ඒ කියන්නේ ඕක ආරම්භ වන්නේ 1521 දී විජයබා කොල්ලෙන් පස්සේ කෝට්ටේ රාජධානිය බිඳලා වෙන් කරාට පස්සේ තමයි ඔය සීතාවක රාජධානිය ආරම්භ වන්නේ. සීතාවක රාජධානිය පළවෙනි රජකම් කරන්නේ මායා දුන්නේ රජු. ඊට පස්සේ ඔහුගේ පුතා බැඩ්මින්ටන් මලක් ගෙනත් දෙන්න වෙයි සීවික්‍රම රාජසිංහ රජුරෝ රජකම් කරනවා. ඉතින් සීවික්‍රම රජුරුවන්ගේ කාලේ තමයි ඔය සීතාවක වටා ගෙතිලා තියෙන හැම කතාවක්ම ගෙතිලා තියෙන ඔය රාජසිංහ රජුරුවන්ගේ කාලේ. අනිවාර්යෙන් ඔයගොල්ලෝ බස්නාහිර පළාතේ ඉන්නවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ එන්න ඕන තැන තමයි මේ සීතාවක මිරිකල් රිසෝට් එක කියන. අපි ගිහලා මාරම ජොලියක් ගියා මාරම නිස්කලංක පරිසරයක් තියෙනවා මාරම ලස්සනයි. කියන්නේ අපි බඩ පිරෙන්න කෑවා කියන්නේ කෑම වලින්ද ඒගොල්ලෝගේ සංග්‍රහ වලින්ද ඒගොල්ලෝගේ ස්ටාෆ් එකත් මාර ෆ්‍රෙන්ඩ්ලි. ඒකත් කියන්න ඕනේ. ඉතින් සුපිරියර්ම ෆන්න එක ගත්තා බස්නාහිර පළාතේ විතරක් නෙමෙයි ඔයගොල්ලෝ උතුරු පළාතේ දකුණු පළාතේ වයිම පළාතේ ඉන්නවා නම් ඔයගොල්ලෝට එන්න පුළුවන්. මට්ටම ඉන්න ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න මේක ලොකු ගාණක් නෑ. එක්කෙනෙක්ට 4500ක් වගේ වෙන්නේ. ඉතින් මම මේකට ගිය හින්දා මම දන්නා මේකේ කොහොමද කියලා. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලලා මට කියන්න කොහොමද මම කිව්වා වගේ මේක ජොලියක් දැම්මද කියලා ඔයගොල්ලෝ අනිවාර්යෙන්. මට ගාන්න දෙන්නේ නැහැ.
අයියෙන් ගහන්න. අයියේ. අන්න හරි. මොනකට? මේ කැමරා ඔෆ් කරන්න. දැන් ඉතින් අපි ඔක්කොම වැඩ කරලා ඉවරයි. අවස 5යි වෙලා උදේ පටන් ගත්තේ. මූනේ රොටි පෙන්නනවා. අපි හවස පටන් ගත්ත නෑ උදේ පටන් ගත්තේ මොනාගෙන්ද අපි ගේම්ස් ප්ලේ කරා ඩාන් කැරම් ගැහුවා, ජාන් ඇද්දා, ටේබල් ටෙනිස් ගැහුවා. ඒවා කරා. ඒ කියන්නේ ඉන්ඩෝර් ගේම්ස් වලින් තමයි අපි ආරම්භ කරේ. අන්තිමට අපි බ්ලැක් පූල් එකට ආවා. අනේ අර කීයක එපා. රෝස පාටයි. ඒක අපි වලට වෙන්න නම් රෝස පාට කියලා තියෙනවා අර මල උඩට එන එක. මේ ඉතින් ඒ වගේම අපි ආරම්භ කළා පොඩ්ඩක් මහන්සි වෙලා. ඊට පස්සේ අපි ගියා නැචරල් පූල් එකට. නැචරල් පූල් එකට ගිහිල්ලා ඔක්කොම ඒකේ ෆිෂ් තෙරපි පොඩ්ඩක් අරගෙන පොඩ්ඩක් පිළිවෙලා ඒවා කරලා ඉවර. දවල්ට කෑවා? නෑ අපි ගියා අර අනිත් පූල් එකට. ඔව්. ලොකු පූල් එකට මේ බ්ලූ පූල් එකට ගිහිල්ලා ඒ ඔක්කොම කරලා අපි ඊට පස්සේ කෑවා. කෑවා. අපි උදේ කාලාවෙන් නෑ හරියට උදේ කාලාවට ගිහින් අපි ලන්ච් එකට ගිහිල්ලා ලන්ච් එකත් අරගෙන ඉවරලා පස්සේ අපි ආයාව මේ මොනවද? කවුද මේ? ඊතල විදිහට අවුට්ඩෝර් ඇක්ටිවිටි ටිකක් කරා අපි පිටින්නේ. ඉතින් ඒ ටික කරලා ඉවර වෙලා අපි ෆිෂ් තෙරපි ගියා. ෆිෂ් තෙරපි කරලා එතන කොහොමද පැයක් විතර හිටියා නේ? ෆිෂ් තෙරපි එකත් කට්ටිය ඉතින් අපිට ආදරේ කරලා බ්ලැක් පූල් එකට. බ්ලැක් පූල් එකේ පැය දෙකක් විතර. දැන් මේ බ්ලැක් පූල් එකෙන් බ්ලැක් පූල් එකේ හිටිය පැයක් විතරනේ. බ්ලැක් පූල් එකෙන් එවලා අපිට අන්තිමට දෙයකයි අන්තිමට අපිට හම්බුණා රොටි දෙයකයි හරපෙකයි හම්බුණා. මම ගත්තේ නෙස්ටි එකයි අපිට රොටි දෙකයි කඩේ එකයි හම්බුණා. ඉතින් අපි ගාවේ නෑ සීතාවක මිරකල් රිසෝට් එකට ඇත්තටම ගානට පාදුනා නෑ. ඇත්තටම කරන්න ඇක්ටිවිටීස් ගොඩක් තියෙනවා. මට පොඩ්ඩක් අපහසුයි නා මේ දවල් වරුවේ කෑවට පස්සේ ඒක හින්දා ඉතින් ඒ විදිහට තමයි දවස ගත වුනේ. ගානට පාඩු නෑ. අපි මෙයාගෙන් අහම අපි දෙන කොහමද ඩේ අවුට් එකක් කපල් එකක් විදිහට එන එකනේ. මේ තනියෙන් ගත කරන අපි මල්ලි දිනවා. කොහමද දවස? හොඳයි. උබයි. උසයි යන්නේ කවුරු? නෑ හොඳයි නේද මේක? ඒක මෙයාව අපි එක්කන් ආව මොකද මෙයා රටේ ඉඳලා ආවත් හරි මෙයාව කොහෙත් එක්කන් එන්න වෙන්නේ අපි දෙන විතර ඇවිත් දෙහින්ද කියනන්න මුරුදුලා දෙන්න. මේ විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනේ මේක කිව්වේ මට මේ අපේ කැම්පස් එකේ දීර්ෂානි. එයාට විශේෂයෙන්ම ස්තුති කරන්න එයා නැත්තම් අපි මේක දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ ඇත්තටම. ඇත්තටම හොඳ තරක්. නැත්තම් එයා හින්දා එයා තමයි ඔක්කොම කියලා විස්තර කියලා මාව ඇවිස්සුවේ යන්න. ඊට පස්සේ මෙයාත් ඇවිස්සුණා. පස්සේ ඉතින් අපි දින තීරණය කරා මල්ලිත් ඉන්න එක මල්ලිවත් එක්කන් යන් කියලා. ඉතින් ඔය විදිහට තමයි හෙට ගමනකුත් තියෙනවා හෙට. ඔව්. හෙටත් තියෙනවා ගමන. ඉතින් හෙට ගමනෙන් ගම්මේ අදට මෙච්චරයි. අපි ගිහින් එන්නම් ආයෙ ලොකුට ගම්මේ. බයි.